ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. අද මගේ YouTube නාලිකාවට ආදරණීය ඔබ සැම බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. මහා එකතු වුණු ඔබ සැමට මා මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් අද මම කතා කරන්න යන්නේ සුදු සම්මනලයා ඔබට මොන වගේ අධ්‍යාත්මික පණිවිඩද මේ විශ්වය හරහා ලබා දෙන්නේ කියන කාරණාව ගැන. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මේ සමනලුන් කාලයත් එක්කම ලෝකයේ පුරා ජීවත් වන ජනයන් අතර ජනප්‍රිය ඒ වගේම ඔවුන් ආදරය කරන අර්ථවත් සංකේත බවට පත් කරගෙන තියෙන සතුන් විශේෂයක් කිව්වොත් මං නිවැරදි. අපි ආදරය කරන අපිට පණිවිඩ රැගෙන එන මේ සත්වයා දලබුවෙකු විදිහට මේ ලෝකයට ඇවිල්ලා ශක්තිමත් පියාපත් සහිත ලස්සන සමනලියෙකු විදිහට පරිණාමය වෙනවා. ඇත්තෙන්ම දලබුවෙකුගේ ගමන අපේ පෞද්ගලික අධ්‍යාත්මික ගමන්වලට සාපේක්ෂව බොහෝ ගුණයකින් වැඩි වෙන බවත් කියන්නම ඕනි කාරණාවක්. සමනලුන්ට සිත් ගන්නාසුළු මායාකාරී ජීවන චක්‍රයක් හිමි බව ඔබ දන්නවා. ඉතින් සුදු සමනලුන් ඔබ දෙස බලා සිටින දේවදූතයන් වැනිය. මේ සුදු සමනලයා ඉතා විශේෂ සහ අර්ථවත්. සුදු සමනලයකු ඔබ දුටු විට ඔබට ශ්‍රණිකව සාම්‍යයක් දැනෙන බව ඔබට හැඟී තිබෙනවාද? ඇත්තෙන්ම මගේ පෞද්ගලික ජීවිතය තුලත් මට නිතරම පේන සමනලයකු විදිහට මේ සුදු සමනලයා ඔබට පවසන්න පුළුවන්. මගේ ජීවිතේ මේ සුදු සම්මනලයා දකිනකොට සාමයක් මට දැනෙලා තියෙනවා. ඔබට ඒ එසේ වෙන්නට ඇති. මෙන්න මෙහෙම ශ්‍රණිකව සාමයක් දැනෙන මොහොතේදී ඔබට පුළුවන් ඔබේම අධ්‍යාත්මිකත්වය ගැන මෙනෙහි කරන්න. සුදු සම්මනලුන් පිළිබඳව බොහෝ ජනප්‍රවාද කතාද පවතිනවා. සමහරු පවසනවා ඔවුන් යහපත නියෝජනය කරන බව. එමෙන්ම වාසනාව සහ සමෘද්ධිය නියෝජනය කරන බව. මේ කාරණාවේදී දෙවියන් ඔබට පවසන්නේ සුදු සමනලුන් වරින් වර ඔබේ ලෝකයට පියාසර කරන්නේ වාසනාව ඔබ වෙත පැමිණෙන විට බවයි. සුදු සමනලුන් සැබෑ වාසනාවේ සංකේතය බවයි. අප සැමගේ ශරීර තුළ ශක්ති කම්පන පවතිනවා. ඔබේ කම්පන ඉහළ මට්ටමක පවතින විට මිනිසුන් ඔබ වෙත වැඩිපුර ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. නව පුජ්‍යලයන් ඔබේ ජීවිතය තුළට ඇතුළු වනු ඇත. සම්බන්ධතා ශක්තිමත් වනු ඇත. දිගු කාලීන හා අර්ථවත් වනු ඇති. හවුල්කාරීත්වයක් ඇති වනු ඇත. ඔබ වාසනාව ලෙස සලකන දේවල් ඔබට සිදු වනු ඇත. සැබවින්ම ඔබේ ශක්තිය යහපත්කම ආකර්ෂණය කරන බව දෙවියන් පවසා සිටිනවා. ඉතින් සුදු සමනලයා දැකීමෙන් ඔබේ ශක්ති කම්පන ඉහළ නංවා ගත හැකි බව මතක තබා ගන්න. තවත් විදිහකට සමනලුන් නව ආරම්භයේ සංකේතයයි. ඔබට හොඳ සහ අලුත් දෙයක් පැමිණීමට ඇති බව අපේක්ෂා කරන්න, ශ්වාස කරන්න. මෙය නව වෘත්ති අවස්ථාවක් එම නැත්නම් නව සම්බන්ධතාවයක්. ඔබ අපේක්ෂා කරන දේ නිතර සිහිපත් කරන්න. ඔබ බලාපොරොත්තු වෙන දේ, ඔබ අපේක්ෂා කරන දේ නිතර ඔබ මෙනෙහි කරන්න. ඔබ එය නිතර මෙනෙහි කිරීමෙන් එය ඔබට හැකි ඉක්මනින් ආකර්ෂණය වනු ඇත. තවත් අතකට සුදු සමනලයා ස්වර්ගයෙන් එන පණිවිඩයක් වෙන්න පුළුවන්.
සුදු පාට පාරිශුද්ධත්වයේ සහ දේවදූතයන්ගේ වර්ණයක්. සමහර විට ඔබ ළඟින් ඇසුරු කළ මියගිය කෙනෙක් මේ ලස්සන සත්වයා හරහා ඔබව බලන්න එන බව හිතන්න පුළුවන්. මේ සංඥා හරහා දේවදූතයෙක් ඔබව බලන්න මේ පෘථිවියට එනවා කියන එක මොන තරම් තෑග්ගක්ද. තවත් කාරණාවක් නම් සුදු සමනලුන් සිහින සමග සම්බන්ධයක් දක්වනවා යන්න. සමහර සංස්කෘතිය විශ්වාස කරන්නේ සුදු සමනලුන් ඔබ වෙත පැමිණ ඔබේ සිහින ඔවුන්ගේ පියාපත් මත රැගෙන යන බවයි. මේවා හොඳ සිහින හෝ නරක සිහින හෝ වෙන්න පුළුවන්. එය මතක තබා ගන්න. සිහින අපගේ ආධ්‍යාත්මිකත්වයේම කොටසක්. ඔබ ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන විට ඔබ ගැන වඩා විශ්වාසයෙන් සිටින විට සුදු සමනලුන් ඔබ වෙත පැමිණීම සිදු වෙනවා. මේ මොහොත ඔබේ ආශාවන් විශ්වයට ප්‍රකාශ කරනට කාලයේ බවද මතක් කරයි. ඔබ පරිණාමය වෙමිනුයි සිටින්නේ. ඔබ මේ පරිණාමයට ඉඩ දුන්නොත් විශාල දේවල් ඔබට සිදුවනු ඇත. ඉතින් ක්‍රියාමාර්ග ගන්න. ඔබේ පැතුම් සිහින දිනපොතක ලියන්න. දර්ශන පූර්ව නිර්මාණය කරන්න. නිතර ඔබේ සිහින හලනගා කියන්න. ඒවා යථාර්ථයක් වනු ඇත. ආදරයේ සම්බන්ධ කාරණාවන් වලදී සුදු සමනලයා හරහා දෙවියන් ඔබට ලබා දෙන පණිවිඩ නම් ආදරයේ සොයන අයෙකු නම් ඔබ ඉක්මනින් ඔබට ආදරේ හිමි වනු ඇත. ඔබ දැනටමත් ඔබේ ආත්මීය සහකරු සමග ආදරණීය සම්බන්ධතාවයක සිටින අයෙක් නම් ඔබට විවාහය සඳහා ගමන් කරන්නට පුළුවන්. ඔබේ පවුල වර්ධනය කරන්න ඊළඟ පියවර තබනට සූදානම් වන්නට පුළුවන්. අනෙක් අතට ඔබේ සම්බන්ධතාවය තුළ දුක් විඳ ඇති දුක් විඳින අයෙක් නම් එය අතහැර දමා ඉදිරියට යාමට කාලය මෙය යන්න දෙවියන් පණිවිඩ ගෙන යනු ලබනවා. සුදු සමනලුන්ට ආගමික සංකේතවාදයක්ද පවතිනවා. මෙහිදී ස්වදේශික ඇමරිකානු ඉන්දියානු ගෝත්‍රිකයන් විශ්වාස කළේ සුදු සමනලුන් තම පියාපත් මත සිහින රැගෙන යන බවයි. තවත් විටක සුදු සමනලුන් මරණය හා ආත්මයන් සඳහා අවසාන විවේක ස්ථාන සමග සම්බන්ධ කර ඇති බවත් විශ්වාස කරනු ලැබුවා. ආගමික සංකේතවාදය තුළ බයිබලයට අනුව සුදු සමනලුන් දේවදූතයන් පාරිශුද්ධත්වය සහ සංසම්භාවයේ ලෙස සඳහන් කර තිබෙනවා. එය අලුත් බව, අහිංසකත්වය සහ කෙනෙකුගේ ආධ්‍යාත්මිකත්වය වර්ධනය කිරීමේ සංකේතයක් බවත් එහි දක්වා තිබෙනවා. දලබුවකුගේ ආරම්භ වෙන සමනලයකු දක්වා පරිවර්තනයේ ජේසුස් වහන්සේගේ නැවත නැගී සිටීමට සමානය. සුදු සමනලයා හරහා දෙවියන් ඔබට ලබා දෙන පණිවිඩ මේ විදිහට ගෙන එන්නට පුළුවන්. ඊළඟ වීඩියෝ එක හරහා සුදු සමනලයා ඔබ දකින ස්ථානය අනුව ඔබට මොන වගේ පණිවිඩද දෙවියන් ලබා දෙන්නේ? මේ කාරණාව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටි ඔබ සැමට බොහෝම ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න. අදට ගිහින් එන්න. සැමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.